මගේ අදහස වශයෙන් මේ වෙලාවේ එයා සටන් කරා අපේ නගර සභාවේ ආදායම් උපයන තැන් විශේෂ මාළු කඩේ සෙල්වි පාරේ අල්ලියෙන් සල්ලි කිරීමයි ඒ වගේම සෙන් මේරිස් කීරියාපිටිය සම්බන්ධව දැඩි ලෙස එයා ක්‍රියාමාර්ගයට ඉදිරියේ. එතකසෙම මම කනගාටු වෙනවා NPP අජේ මේ වගේ කටයුත්තක් කිරීම සම්බන්ධයි. නැත්ත වශයෙන් කියනවා නගරතුමාගේ මම ස්පීච් එක මෙයාගේ කතාව මම අහන්නේ අස්සීමලිව වාග්ුණෙන් පස්සේ මාධ්‍යයට ප්‍රකාශ කළා. එයාගේ පෞද්ගලික හේතු මත කියලා ඒක ප්‍රකාශ කරා. නැත්ත වශයෙන් මෙයා ඒක පක්ෂය රැකගෙන අංගල ගැහැයි. නගර සභාවේ එතුමත් එක්ක අපි විපක්ෂ කෙරෙහිම එම තිස්සේ මම ගැටුණා. එතුමා ගැන කියනවා එතුමා නිත්‍ය අනුකූලව. නැත්ත වශයෙන් කියනවා කරප්ෂන් නැති මේගොමේ වෙච්ච දූෂණ ඉදම් මංකොල්ල ඒ සම්බන්ධව එයා දැඩි ලෙස කරුණා. එතුමා ඒවා අවුරුදු 500ක් අජේ දේපල රජයට අයිති කියන ස්ථාවරය දැන් තමයි කටයුතු කළේ. ඒ කටයුතු කරපු නිසා අවුරුද්දයි මාස එකමාර යන්න සිදුුනේ කියලා මගේ නැංගීම. ඒක නගරතුමා අයින් වෙලා ගියේ එයාගේ පෞද්ගලික මත නෙමෙයි. ඊවාර මේක පක්ෂය ඇතුලේ අත්වසම කියනවා මේ මාළු කඩේ කියන අපි විපංගම මේකම. ඒ ඉඩම වෙරළ කෑල්ල ඒජි පාලනයට තියෙන එක. මේක වහම මේ කරුල කඩේ සහ මේ මාළු කඩේ කියන දේ රජ දේපල. ඒ වගේම සෙල්වි පාර. අපි වෙස්ටින් ඕඩර්ස් වල සෙල්වි පාර සහ මේගොල්ලෝ ඉඩම අපේ නගර සභාව ඉස්සර තිබිලි ටවුන් කවුන්සිල් ඉඩම මේක තනිකර මංකොල්ලයක්. ඇත්ත වශයෙන්ම මේක ආගමික නායකයෝ නොකළ යුතු දෙයක්. ඒගොල්ලෝ කියනවා සීළු දෙනාට මේකම නීති එකයි කියන එක නම් එහෙනම් මම නම් කියන්නේ එහෙම දෙනවනම් අනිත් පල්ලි පන්සල් කෝවිල් ඒවමත් ඉතින් පාරවල් ඉතින් දීලා ඒකට අප කරන්න දෙන්න ඕන. ඒකයි මම සීමකට කියලා හිටියා. ඒක නගරතුමා කියනවා ඕගොල්ලෝ අයිති නෑ. ඒකත් කියනවා අයිති නම් අයිති එකනත් වෙන්නලා ඔයගොල්ලෝ කරන්න කියන එක. අද වෙනතුරුත් ඒ අයිතියින්වත් පෙන්වන්න නැහැ. මම නම් ඕනම නායකයෙක් මේ සම්බන්ධව කතා කරන්න සූදානම්. අපි මේ ඇදිච්ච වැඩිච්ච මේ මීගම ඔය බීච් එක සෙල්ලම් කරලා අපි මේකම ආදරේ බුද්ධිමත් නායකයෙක් දානක නායකරත් පාර ගියා. ඇත්ත වශයෙන්ම මේක මම ඉතින් දේශපාලනේ වශයෙන් මීගම ජනතාව ඉදිරියට මම මේ වෙනුවෙන් සමාව සරන් කරනවා.